අයිබෝන් හැමෝටම 2026 විම්බල්ඩන් තරගාවලිය පැවැත්වෙනවා ජූනි 29 ඉඳන් ජූලි 12 වෙනකන් තමයි පැවැත්වෙන්නේ. ඒක ගැන මගේ ජෝතිෂ පුරෝකථනය ඉදිරිපත් කිරීමට තමයි මම අද ලෑස්ති වෙන්නේ. හැබැයි මේකේ තියෙනවා පිරිමි තියෙනවා කාන්තා තරගාවලියක් තියෙනවා ඒ වගේම ඩබල් විදිහට තියෙනවා. ඒක නෙමෙයි මම ඇත්තටම මෙතනදී පිරිමි තරගාවලිය පිළිබඳව විතරයි අවධානය යොමු කරන්නේ. එතකොට 2026 විම්බල්ඩන් පිරිමි තරගාවලියේ කවුද ජයග්‍රහණය කරන්නේ කියන එක ගැන මගේ ජෝතිෂ පුරෝකථනය ඉදිරිපත් කරන්නේ මේ ඉදිරිපත් කරන්න තමයි මම ලෑස්ති වෙන්නේ. එතකොට මම මෙතෙන්දී තරගාවලිය ජයග්‍රහණය කරන එක්කෙනෙක් ගැන තමයි මම කියන්නේ. පැහැදිලිව තරගාවලිය ජයග්‍රහණය කරන්නේ කවුද කියන එක පැහැදිලි ජෝතිෂ පුරෝකථනයක් මම ඉදිරිපත් කරනවා. පැහැදිලි අනායකයෙක් මම අද ඉදිරිපත් කරනවා. ඒකට තමයි මම ලෑස්ති වෙන්නේ. හරිද? ඔයගලන්ට ඕනනම් මේකට කලින් උනත් බලන්න පුළුවන්. ඕනනම් මම ඉදිරිපත් කරලා තියෙනවා 2026 FIFA ලෝක කුසලානය ගැන මගේ ජෝතිෂ පුරෝකථනය මම ඉදිරිපත් කරලා තියෙනවා. ඔයගලන්ට ඕනනම් ඒක මේකට කලින් බලන්න පුළුවන්. 2026 විම්බල්ඩන් තරගාවලියට ඇත්තටම පිරිමි එක විතරක් සැලකුවොත් එහෙම ක්‍රීඩකයෝ 128ක් විතර සහභාගී වෙනවා. හරිද? ක්‍රීඩකයෝ 128ක් විතර. හරිද? ඉතින් එතකොට එච්චර ලොකු ප්‍රමාණයක් සහභාගී වෙන තරගාවලියක මේ කවුද දිනන්නේ කියන එක ගැන ජෝතිෂ පුරෝකථනයක් ඉදිරිපත් කරන්න පුළුවන්ද? ඔය ක්‍රීඩකයෝ 128 දෙනෙක් සලකලා. හරිද? දැන් ක්‍රීඩකයෝ 128 දෙනෙක්ගේ මේ උපන් වෙලාවල් කීයටවත් ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න විදිහක් නැහැනේ. උපන් දින විතරයි හොයාගන්න පුළුවන්. හරිද? එතකොට මේ ක්‍රීඩකයෝ 128 දෙනෙක් ඉන්න තරගාවලියක එහෙම ජයග්‍රහණය කරන්නේ කවුද කියන එක ගැන එහෙම කියන්න පුළුවන්ද ඒගොල්ලන්ගේ මේ හරි උපන් වෙලාවල් නැතුව. හරිද? ඇත්තටම මේකයි වෙලා තියෙන්නේ. ඇත්තටම දැන් මේ විම්බල්ඩන් තරගාවලියට මෙච්චර ක්‍රීඩකයෝ සහභාගී වුණත් අතීතේ ඉඳන් බැලුවාම පේන දෙයක් තමයි මේක ජයග්‍රහණය කරන්න මේ හැකි වෙලා තියෙන්නේ බොහොම ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ට විතරයි. හරිද? 2002 ඉඳන් 2000 දැන් මේ වෙනකම්ම බැලුවොත් එහෙම මේ කවුද රොජර් ෆෙඩරර් මේක 8 වතාවක් දිනලා තියෙනවා විම්බල්ඩන් එක. ඊළඟට නොයක් ජොකෝවිච් 7 වතාවක් දිනලා තියෙනවා. හරිද? ඒ කියන්නේ මේකේ කොච්චර ක්‍රීඩකයෝ හිටියත් ජයග්‍රහණය කරන්න පුළුවන් කිහිප දෙනා ඉන්නේ. හරිද? ජයග්‍රහණය කරලා කිහිප දෙනා ඉන්නේ. ඔක්කොටම එහෙම මේ ජයග්‍රහණය කරන්න බෑ. ඉතින් එතකොට අපිට ඒ මේ ජයග්‍රහණය කරන්න සම්භාවිතාව තියෙන මූලික 3-4 දෙනාගේ කේන්දර තියෙනවා නම් අපිට 99%ක් නිවැරදිව 99.9%ක් නිවැරදිව කවුද ජයග්‍රහණය කරන්න කියන එක පුරෝකථනය කරන්න පුළුවන්. හරිද? හරි වෙලාවල් තියෙනවා නම්. හරිද? ඉතින් ඒක තමයි මම මෙතෙන්දී උත්සාහ කරන්නේ. මම කීයටවත් මේ 128 දෙනෙක්ගේ කේන්දර මේ පරීක්ෂා කරන්න යන්නේ නැහැ මෙතෙන්දී කීයටවත්. මම කරන්නේ අර ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා උඩම් මට්ටමේ ඉන්න මේ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ගේ උපන් වෙලාවල් ඉන්ටර්නෙට් එකේ හොයාගන්න පුළුවන්. අන්න ඒගොල්ලන්ගේ ඒව සංසන්දනය කළා කවුද ජයග්‍රහණය කරන්න කියලා තීරණය කරන එක තමයි මම කරන්නේ. ඇත්තටම ඒක 99.9% අවස්ථාවල සාර්ථක වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඒක මේවරත් සාර්ථකයි කියලා තමයි මම කියන්නේ. ඉතින් එතකොට 2026 විම්බල්ඩන් කුසලානය ජයග්‍රහණය කරන්න පුළුවන් කවුද කියන එක තමයි ඒ අනුව මම මේ ජෝතිෂ පුරෝකථනයෙන් ඉදිරිපත් කරන්නේ. මම ක්‍රීඩකයෝ එක්කෙනයි කියන්නේ කවුද කියලා මම දැන් ඉස්සරහට කියන්නම්. නමුත් ඊට කලින් මම කියනවා මම මේ කියන කිසිම දෙයක් දේව වාක්‍ය වගේ විශ්වාස කරන්න අවශ්‍යතාවයක් නැහැ කවුරුවත්. මොකද මම රිසිවරයෙක් නෙමෙයි. මම මෙතන මේ අඳුම් බල්ලා කියන එකක් නෙමෙයි මම කරන්නේ. මෙතන සම්පූර්ණයෙන්ම කරන්නේ මගේ ජෝතිෂ පුරෝකථනය ඉදිරිපත් කරන්නේ. 2026 පිරිමි විම්බල්ඩන් තරගාවලිය පිළිබඳව මගේ ජෝතිෂ පුරෝකථනය තමයි මම ඉදිරිපත් කරන්නේ මෙතෙන්දී. හරිද? එතකොට ඔගොල්ලෝ මම ඒක 100%ක්ම විශ්වාස කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මම පොරොන්දු වෙනවා මගේ උපරිම උත්සාහය දරලා දන්න ජෝතිෂ සිද්ධාන්ත සෑහෙන ප්‍රමාණයක් භාවිතා කරලා පුළුවන් උපරිම නිවැරදි ජෝතිෂ පුරෝකථන ඉදිරිපත් කිරීමට තමයි මම උත්සාහ කරන්නේ. ඉතින් ඒකට මම පොරොන්දු වෙනවා.
නමුත් ඕගොල්ලෝ මම 100% විශ්වාස කරන්න අවශ්‍යතාවයක් නැහැ. මම මගේ ජෝතිෂ පුරෝගතනය තමයි ඉදිරිපත් කරන්නේ. ඒක කියලා ඉන්න ඕනේ නැත්නම් ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙනම් අපි බලමු මෙවර 2026 විම්බල්ඩන් කුසලානේ ගන්න කවුද කියලා පිරිමියක ගන්න කවුද කියලා අපි බලමු. Most likely to win Wimbledon tournament. ඒ කියන්නේ දැන් මෙච්චර ගොඩක් ක්‍රීඩකයෝ හිටියත් මෙන්න මේ 4-5 දෙනා මෙන්න මේ කියන 4 දෙනාගෙන් එක්කෙනෙක් ජයග්‍රහණය කරනවා කියන එක තමයි හැම වෙලාවකම වගේ කියන්නේ. හරිද? ඒ කියන්නේ ඔය 4 දෙනාගෙන් 199.9ක් අවස්ථාවලදී ඔය 4 දෙනාගෙන් එක්කෙනෙක් තමයි ජයග්‍රහණය කරන්න පුළුවන්. හරිද? ඉතින් ඒක තමයි මම මෙතෙන්දී යොදාගන්නේ මේ 4 දෙනාගේ කේන්දර මේ පරීක්ෂා කරලා වෙලාවන් දශාකාලයන් ඒ ඔක්කොම පරීක්ෂා කරලා කවුද ජයග්‍රහණය කරන්න කියලා මේ 4 දෙනාගෙන් තීරණය කරනවා. ඒක තමයි මම මෙතෙන්දී කරන්නේ. හරිද? එතකොට ඒ 4 දෙනා කවුද කියලා කිව්වොත් එහෙම කාලෝස් අල්කරාස්, ජැනික් සිනර්, නොවාක් ජොකෝවිච්, ඇලෙක්සැන්ඩර් සෙවරෙව් 4 දෙනා. එතකොට දැන් මෙතනින් රෑන්කින් වල ඉහළටම ඉන්නේ ජැනික් සිනර්. ඊළඟට ඉන්නේ කාලෝස් අල්කරාස්, ඊළඟට ඇලෙක්සැන්ඩර් සෙවරෙව්, ඊළඟට 7 වෙනියට තමයි නොවාක් ජොකෝවිච් ඉන්නේ. නමුත් නොවාක් ජොකෝවිච් කියන්නේ 7 පාරක් මේක විම්බල්ඩන් කුසලානේ ජයග්‍රහණය කරලා තියෙන එක්කෙනෙක්. ඉතින් එතකොට අපිට නොවාක් ජොකෝවිච් මේ අමතක කරන්න බෑ කිසිසේත්ම. හරිද? එතකොට මේ 4 දෙනාගේ එක්කෙනෙක් ජයග්‍රහණය කරනවා කියලා තමයි එතකොට ගන්න වෙන්නේ. එතකොට මම සලකන්නේ එතකොට නමුත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේ පාර කාලෝස් අල්කරාස් සහභාගී වෙන්නේ නැහැ. කාලෝස් අල්කරාස් මේ 2026 විම්බල්ඩන් තරගාවලියට සහභාගී වෙන්නේ නැහැ. මොකද ආබාධයක් හින්දා. ඉතින් එතකොට ඇත්තටම කාලෝස් අල්කරාස් දෙපාරක් විම්බල්ඩන් කුසලානේ ජයග්‍රහණය කරලා තිනවා 2023 සහ 2024. 2024 එක මම කිව්වා කාලෝස් අල්කරාස් ජයග්‍රහණය කරනවා කියලා. ඒක ඒ විදිහටම සාර්ථක වුණා. ඕගලන්ට මේකේ වීඩියෝ එකක් තියෙනවා. ඕනනම් මගේ YouTube channel එකේ ගිහිල්ලා බලන්න පුළුවන්. නමුත් 2025 ජයග්‍රහණය කළේ ජැනික් සිනර් ගිය පාර. නමුත් ඇත්තටම මට ඒක කියන්න බැරි වුණා. ඒක මම හිතුවේ ඒ පාර කාලෝස් අල්කරාස් ජයග්‍රහණය කරා කියලා. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ පාර. නමුත් මේ පාර මම උපරිම උත්සාහ කරනවා සාර්ථක අනාවයක ඉදිරිපත් කරන්න. ඉතින් අපි බලමු. එතකොට මේ ගිය පාර දින්න ජැනික් සිනර්. හරිද? එතකොට ජැනික් සිනර් ඉස්සරහම ඉන්නවා. ඊළඟට නොවාක් ජොකෝවිච්, ඊළඟට ඇලෙක්සැන්ඩර් සෙවරෙව් ඉන්නවා. හරිද? ඔය මේ එතකොට 3 දෙනා ඉන්නේ. එතකොට ගන්න වෙන්නේ. මොකද කාලෝස් අල්කරාස් නැහැනේ. එතකොට අපිට මේ 3 දෙනාගේ කෙනෙක් ජයග්‍රහණය කරන විදිහට තමයි අපිට ගන්න පුළුවන්. හරිද? එතකොට මම දැන් කියන්න යනවා මුලින්ම මම ඉස්සෙල්ලා කියලා ඉන්න හදනවා. හරිද? ඒ කියන්නේ මම ඉස්සෙල්ලාම කියලා ඉන්නවා කවුද 2026 විම්බල්ඩන් තරගාවලිය ජයග්‍රහණය කරන්න කියලා. ඊට පස්සේ ඒක ජෝෂි ඇසුරෙන් මම පැහැදිලි කරනවා. නමුත් අපි ඒක බලමු. එතකොට ඒ අනුව මගේ ජෝතිෂ පුරෝකථනයට අනුව 2026 විම්බල්ඩන් තරගාවලිය ජයග්‍රහණය කරන්නේ ජැනික් සිනර් කියලා තමයි මම කියන්නේ. ජැනික් සිනර් 2026 විම්බල්ඩන් තරගාවලිය ජයග්‍රහණය කරනවා කියලා තමයි මම කියන්නේ මගේ ජෝතිෂ පුරෝකථනයේදී. ඇයි මම එහෙම කියන්නේ කියලා මම පෙන්නන්නම්. ජැනික් සිනර් කේන්දරය ඇසුරින් ජැනික් සිනර් තමයි ටෙනිස් වල පිරිමි රෑන්කින් වල ඉහළින්ම ඉන්න පුද්ගලයා. ඊළඟට ඉන්නේ කාලෝස් අල්කරාස්. ඊට පස්සේ මම හිතන්නේ ඇලෙක්සැන්ඩර් සෙවරෙව්. ඊළඟට ඉන්නේ කෙනා නම් ඇත්තටම මට මතක නැහැ. කොහොම හරි 7 වෙනියට වගේ තමයි නොවාක් ජොකෝවිච් ඉන්නේ. ඉතින් මේ පාර කාලෝස් අල්කරාස් නැහැ. කොහොම හරි මම කියන්නේ ජැනික් සිනර් 2026 විම්බල්ඩන් පිරිමි අංශයේ සූරතාව ජයග්‍රහණය කරනවා කියලා තමයි මම කියන්නේ. ඇයි එහෙම කියන්නේ කියලා මම ඔහුගේ කේන්දරයේ ඇසුරින් පැහැදිලි කරන්නම්. ඇත්තටම බැලුවොත් එහෙම ජැනික් සිනර් දැන් මීට කලින් පැවැත්වෙච්ච 2026 සහ 25 මීට කලින් පැවැත්වෙච්ච ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලි දෙකක් තිබ්බා. ඒ කියන්නේ ඔස්ට්‍රේලියන් ඕපන් 2026 ඔස්ට්‍රේලියන් ඕපන්, ඒ වගේම 2025 US ඕපන්. ඒ දෙකම ජයග්‍රහණය කළේ කාලෝස් අල්කරාස්. ජැනික් සිනර්ට ජයග්‍රහණය කරන්න බැරි වුණා ඒ දෙකම.
නමුත් කලින් අවුරුද්දේ තිබ්බ විම්බල්ඩන් එක ජයග්‍රහණය කළේ ජැනික් සිනා. ඒක ඇත්තට මට කියන්න බැරුණා ඒ වෙලාවේ. නමුත් මම මේ පාර කියනවා ජැනික් සිනා තමයි 2026 විම්බල්ඩන් තරගාවලිය ජයග්‍රහණය කරන්න කියලා. ඒක මම පැහැදිලි කරන්නම් ඇයි එහෙම වෙන්නේ කියලා ජැනික් සිනාගේ කේන්දරය ඇසුරින්. නමුත් ඒක පැහැදිලි කරන්න ඉස්සෙල්ලා මම කියන්නම් මේ අනික් දෙන්න. ඒ කියන්නේ දැන් කාලොස් සර්කරා සහභාගී වෙන්නේ නැහනේ. ඉතින් ඒකින්ද මම කියන්නම් නොවාක් ජොකෝවිච් ඒ වගේම ඇලෙක්සැන්ඩර් සෙවරෝගේ කේන්දර ඇසුරින් ඇයි ඔවුන් මෙයාට ජයග්‍රහණය නොකරන්නේ කියලා මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඊට පස්සේ මම අන්තිමට කියන්නම් ජැනික් සිනා ජයග්‍රහණය කරන්නේ ඇයි කියලා මේ පාර මගේ ජෝතිෂ පුරෝකථනයට අනුව. හරිද? හරි. එහෙනම් අපි බලමු. මුලින්ම අපි බලමු නොවාක් ජොකෝවිච්ගේ කේන්දරය. හරිද? නොවාක් ජොකෝවිච් මේ තියෙන්නේ නොවාක් ජොකෝවිච්ගේ කේන්දරය. ඔහු ඉපදලා තියෙන්නේ 1987 මැයි 22 වෙනිදා රෑ 11 ගානකට තමයි ඉපදලා තියෙන්නේ. එතකොට ඔහුගේ ඇවිල්ලා ධනු ලග්න කේන්දරයක් තියෙන්නේ. මම මෙතන මේ ටක් ගාලා මෙතන මේකේ තියෙන ගහ පීඩිම් ටික කියාගෙන යන්නම්. එතකොට ලග්නාධිපති ගුරු ඉන්න හතරවැන්නේ ශ්‍රේෂ්ඨ මීන රාශියේ රාහු සහ චන්ද්‍රය සමග සම්බන්ධ වෙලා ඊළඟට සිකුරු මේෂ රාශියේ පස්වැන්නේ ඉන්නවා. ඒ වගේම රවි බුධ වෘෂභ රාශියේ හයවැන්නේ ඉන්නවා. ඊට පස්සේ කුජ හතේ ඉන්නවා. මිතුන් රාශිය ඊළඟට කේතු ඉන්නේ 10 වෙනි කන්‍යා රාශිය. ඒ වගේම සෙනසුරු 12 වෙනි ඉන්නවා ආත්මකාරකය විදිහට වෘශ්චික රාශිය. හරිද? එතකොට මෙතන බැලුවොත් එහෙම මොහු යන්නේ නොවාක් ජොකෝවිච් යන්නේ ගුරුගේ අපි දසාව බැලුවොත් එහෙම මොහු යන්නේ මේ සමාන ගුරු නෙමෙයි. මොහු යන්නේ සිකුරුගේ රාහු අන්තර්දශාව තමයි යන්නේ. හරිද? සිකුරු මහදශාවේ රාහු අන්තර්දශාව. හරිද? සිකුරු මහදශාව ඇත්තටම ගොඩක් සාර්ථක මහදශාවක් තමයි මේ කවුරුද නොවාක් ජොකෝවිච්ට. ඔහු මුල් කාලේ සෑහෙන මේ විම්බල්ඩන් තරගාවලිය වගේම අනික් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටූර්නමන්ට් දිනලා තියෙනවා. ඉතින් නමුත් සිකුරුගේ රාහු අන්තර්දශාව තමයි දැන් යන්නේ. සිකුරු මෙතන බැලුවොත් එහෙම ආරුද ලග්නෙන් දෙවැන්නේ තමයි ඉන්නේ. ආරුද ලග්නෙන් දෙවැන්නේ කියන්නේ මෙහෙමයි. මේ දැන් ගුරු ලග්නාධිපති විදියට හතරවැන්නට ආවහම ආරුද ලග්නේ ඉන්නේ පැහැදිලිවම හතරවැන්නට. හරිද? ලග්නාධිපති හතරට ගියාම ආරුද ලග්න හතරවැන්නට එන්නේ. ඒක එහෙම වෙන්නේ ඇයි කියලා ඔයගලන්ට ඕන නම් ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා බලන්න පුළුවන්. නමුත් දැන් මම එතන ඒව පැහැදිලි කරන්න යන්නේ. කොහොම හරි ආරුද ලග්නෙන් දෙවැන්නේ සිකුරු ඉන්නවා. ඊළඟට ඒක හොඳ පිටීමක්. ඒ වගේම මේ විශේෂ නවාංශකේ. හරිද? නවාංශකේ ඊටමත් හොඳට පිටලා තිනවා ශක්තිමත්ව සිකුරු. හරිද? සිකුරු එතකොට සිකුරු මොකද සිකුරු ඉන්නේ මේ කටක රාශිය. හරිද? කටක රාශිය මම සලකනවා සිකුරුට ඊටාත්ම හොඳ රාශියක් විදියට. මොකද හේතුව ඒක ඇවිල්ලා ජල රාශියක්. ජල රාශිය වල සිකුරු ඊටාත්ම හොඳයි කියලා තමයි මම සලකන්නේ. මොකද මේ සිකුරු උච්ච වෙන්නේ මීන රාශිය. එතකොට මීන රාශිය කියන්නේ ජල රාශියක්. හරිද? ඉතින් ඒ වගේ. ඉතින් එතකොට සිකුරු මහා දශාව යන්නේ. නමුත් මහා දශාවෙන් විතරක් අපිට ඒක කියන්න බෑ. විශේෂයෙන්ම අන්ත දශාව වගේම තව ගොඩක් සාධක බලන්න ඕනේ. ඉතින් දැන් මෙතන රාහු අන්ත දශාව මම හිතන්නේ නෑ රාහුගේ අන්ත දශාව එච්චරම හොඳයි කියලා. මොකද රාහු ආරුද ලග්නේ ඉන්නවා. ආරුද ලග්නේ රාහු ඉන්න එක එච්චරම හොඳ පිහිටීමක් විදියට ගන්න බෑ. නමුත් නවාංශකේ නම් රාහු මෙතන මේ එච්චර හොඳ රාශියක නෙමෙයි ඉන්නේ. කොහොම වෙතත් මෙතන රාහු දශාවේ ඒ කියන්නේ සිකුරුගේ රාහු අන්ත දශාවේ මම හිතන්නේ නැහැ මේ විම්බල්ඩන් කුසලානය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඒක කාරණේ විතරක් නෙමෙයි. හරිද? දැන් මම මෙතෙන්දි සලකා බලනවා මේ ඒ කියන්නේ වාර්ෂික කේන්දරය. කියන්නේ ඒකට මොකක්ද කියන්නේ මට දැන් මතකත් නැහැ. හරිද? වාර්ෂික කේන්දර ඇනුවල් chart කියන එක භාවිත කරනවා. එතකොට අවුරුද්දෙන් අවුරුද්ද බලන ඒවා මම විශේෂයෙන් ඔය මේ solar return chart එක කියලා එකක් තියෙනවා. ඒක නම් බලන්නේ. ඒක ඇත්තටම මම ඒක ගැන ලොකුවට දන්නේ නැහැ. මම ගොඩක් කලකට බලන තිති ප්‍රදේශ chart එක වගේ එකක් තමයි. ඉතින් ඒ වගේ එකක් බැලුවමත් මම හිතන්නේ නැහැ මේ අන්තර්දශාවයි මහදශාවයි ඒකෙන් විතරක් කියන්න බෑ. මේ වගේ දෙයක්
ඉතින් ඇත්තටම මම මෙතන පෙන්වන්න නැති වුණත් මම බැලුවහම තිතිපේශ චක්‍රය මේ සලකා බැලුවහම පේන දේ තමයි මේ පාර විම්බල්ඩන් තරගාවලිය නොවාක් ජොකෝවිච්ට ජයග්‍රහණය කරන්න බෑ කියන එක. ඒක බැලුවහම තමයි විශේෂයෙන් මම තීරණය කළේ මේ පාර ජයග්‍රහණය කරන්න බෑ කියන එක. නමුත් මේ අන්තර්දශාවනොත් රාහු අන්තර්දශාව ගොඩක්ම හොඳ අන්තර්දශාවක් විදියට සලකන්න බෑ. කොහොමදත් විශේෂයෙන්ම මම තිතිපේශ චක්‍රයෙන් බැලුවහම මම හිතන්නේ කිසිසේත්ම විම්බල්ඩන් තරගාවලිය කියන්නේ ටෙනිස් වල තියෙන ඉහළම තරගාවලිය විදිහට බොහොම මේ ගෞරවාන්විත ටෙනිස් තරගාවලිය විදිහට සලකන්නේ විම්බල්ඩන්. හරිද? ඉතින් මම හිතන්නේ නැහැ මේ පාර ඔහුට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා නොවාක් ජොකෝවිච්ට. මම කිව්වේ කලින් කිව්වා වගේ ජැනික් සිනා තමයි මම කියන්නේ ජයග්‍රහණය කරනවා කියලා. නමුත් මම කියන්නේ මේ පාර ජයග්‍රහණය කරන්න බෑ කියලා. මම කියන්නේ සදාකාලිකවම ජයග්‍රහණය කරන්න බෑ කියලා විම්බල්ඩන් ඔහුට තව ඉස්සරහට මේ දිගටම ක්‍රීඩා කළොත් එහෙම සමහරවිට ඉස්සරහට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි. මේ අවුරුද්දේ නෙමෙයි මම කියන්නේ වෙන අවුරුදු වල ඉස්සරහ අවුරුදු වල සමහරවිට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි. නමුත් ඒක ගැන ඇත්තටම දැම්ම කතා කරලා වැඩක් නැහැ. නමුත් මම හිතන්නේ මේ පාර ඔහුට විම්බල්ඩන් තරගාවලිය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. ඔව් ඒ අනුව මම නොවාක් ජොකෝවිච් ජයග්‍රහණය කරන්නේ නැත්තේ ඇයි කියලා මම පැහැදිලි කළා ඔහුගේ කේන්දරය ඇසුරෙන්. දැන් ඊළඟට මම ඇලෙක්සැන්ඩර් සෙවරෝගේ කේන්දරය ගැන පැහැදිලි කරන්න ඇයි ඔහු ජයග්‍රහණය කරන්නේ නැත්තේ කියලා. අවසානයේදී මම ජැනික් සිනාගේ කේන්දරය ගැන කියන්නම්. හරිද? හරි එහෙනම් අපි බලමු ඇලෙක්සැන්ඩර් සෙවරෝගේ කේන්දරය. ඇලෙක්සැන්ඩර් සෙවරෝ ඉපදලා තියෙන්නේ 1997 අප්‍රේල් 20 තමයි ඔහු ඉපදලා තියෙන්නේ. නමුත් ඔහුගේ කේන්දරය ගැන කතා කරනකොට ඔහුගේ විවිධ උපන් වෙලාවල ඉන්ටර්නෙට් එකෙන් හොයා ගන්න පුළුවන්. නමුත් මම විශ්වාස කරන්නේ ඔහුගේ ධනු ලග්න කේන්දරය විතරයි. හරිද? ඒකට ඇයි එහෙම වෙන්නේ කියලා මම මෙතන පැහැදිලි කරන්න යන්නේ නැහැ. මේ වීඩියෝ එක දික් වෙන හින්දා. නමුත් මම විශ්වාස කරන්නේ ඔහු ධනු ලග්න කියලා. විෂම ලග්න කේන්දරයක් එහෙම තියෙනවා. නමුත් මම ඒක විශ්වාස කරන්නේ නැහැ. එතකොට ධනු ලග්න කේන්දරය බැලුවොත් එහෙම ලග්නාධිපති ගුරු දෙවැනි නීච වෙලා ඉන්නවා. ඒ වගේම එතකොට ආරුද ලග්නෙ ඉන්නේ 3ට. ඊළඟට සෙනසුරු සහ කේතු 4 වෙන්නේ ඉන්නවා මීන රාශිය. ඊළඟට සිකුරු රවි බුධ ඉන්නවා මේෂ රාශිය 5 වෙන්නේ බුධ වක්‍රයි. රාහුයි චන්ද්‍රයයි ඉන්නවා 10 වෙන්නේ කන්‍යා රාශිය. ඊළඟට කුජත් වක්‍රයි කුජ වක්‍ර වෙලා ඉන්නේ 9 වෙන්නේ සිංහ රාශිය. හරිද? ඕක තමයි ඔක්කොම ගහපීම් ටික. එතකොට ඔහුගේ යන දශා කාලය අපි බැලුවොත් එහෙම ඔහු යන්නේ රාහු මහ දශාවේ ඔහු යන්නේ රාහු මහ දශාවේ බුධ අන්ත දශාව තමයි යන්නේ. හරිද? නමුත් මම හිතන්නේ නැහැ මෙතන ඒක එච්චරම හොඳ අන්ත දශාවක් කියලා. නමුත් අපි බැලුවොත් එහෙම ඔහු මේ ළඟදී තිබ්බ මේ මොකද්ද මේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ටූර්නමන්ට් එකක් දින්න ඇත්තටම ෆ්‍රෙන්ච් ඕපන් එක. හරිද? රෝලන් ගැරොස්. එතකොට ඒක දින්න ඇලෙක්සැන්ඩර් සෙවරෝ ඒක දින්න 2026 ෆ්‍රෙන්ච් ඕපන් එක ඒක දින්න. නමුත් මම හිතන්නේ නැහැ මේ විම්බල්ඩන් කුසලානේ ජයග්‍රහණය කරා කියලා. මොකද විම්බල්ඩන් කුසලානේ තමයි බොහොම මේ ලොකුම එක විදියට සලකන්නේ. බොහොම මේ ගෞරවාන්විතම ටෙනිස් තරගාවලිය විදියට සලකන්නේ ටෙනිස් වල තියෙන. ඒක ඇත්තටම අපිට ලොකුම එක විදියට සලකන්න පුළුවන්. ඒක මේ ග්‍රෑන්ඩ් ස්ලෑම් 4ක් තියෙනවා. ඒ 4න් ලොකුම එක විදියට සාමාන්‍යයෙන් සලකන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ නැහැ ෆ්‍රෙන්ච් ඕපන් එක දින්නට මේ විම්බල්ඩන් තරගාවලිය ඔහු ජයග්‍රහණය කරයි කියලා. රාහුගේ බුධ අන්ත දශාවේ රාහු මහ දශාව හැටියට ගත්තොත් එහෙම රාහු මෙතන ශ්‍රේෂ්ඨ වෙලා ඉන්නවා 10 වෙන්නේ චන්ද්‍රය සමග. ඒක ඇත්තටම මෙහෙම බැලුවම හොඳයි කියලා කියන්න පුළුවන්. නමුත් ආරුද ලග්නෙන් බැලුවොත් නම් රාහුව එච්චරම හොඳ පිටීමක් නෙමෙයි. කොහොමදත් ඒකෙන් ආරුද ලග්නෙන් විතරක් අපිට කියන්නත් බෑ. ඊළඟට රාහු කියන්නේ ලොකු මහ දශාවක්. එතකොට අන්ත දශාව බුධ අන්ත දශාව. බුධ ආරුද ලග්නෙන් 3 වෙන්නේ ඉන්නේ. හරිද? ඉතින් එතකොට
බුධ වගේ ග්‍රහයක් ආරුද ලග්නෙන් තුන්වැන්නේ ඉන්න එක එච්චරම හොඳ මේ දෙයක් නෙමෙයි. බුධ අන්තර්දශාව යන්නේ. එතකොට බුධ අන්තර්දශාවේ ගොඩක්ම හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියලා කියන්න බෑ. නමුත් ඔහු ඇත්තටම මේ අන්තර්දශාවේ තමයි දැන් ඒක ඇත්තටම මේ බුධ අන්තර්දශාව 2024 10 වෙනි මාසේ ඉඳන් 2027 4 වෙනි මාසේ වෙනකන් තියෙනවා. එතකොට දැන් මේ අන්තර්දශාවේ තමයි මේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ටූර්නමන්ට් එක දින්නේ. හරිද? ප්‍රංශ විවුර්ත ටෙනිස් තරගාවලිය. ඒක දින්න. නමුත් ඒක දින්න කියන එක ඇත්තටම මේ ඒක දින්නට මම හිතන්නේ මේ විම්බල්ඩන් තරගාවලිය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම මේකෙන් මේ මහදශාවේ අන්තර්දශාව විතරක් සලකලා කිසිසේත්ම ඒක දින්නේ ඇයි කියලා තීරණය කරන්න බෑ. ඒක මට මේක පැහැදිලි කරන්නම්. ඒක මේ වාර්ෂික කේන්දරය බලන්න වෙනවා මොහොගේ. එතකොට මම බලන්නේ සාමාන්‍ය තිතිපෝෂ චක්‍රය. ඒක බැලුවහම ඇත්තටම ඒක ජයග්‍රහණය කළේ ඇයි කියලා ඒක පැහැදිලි කරන්න හේතු තියෙනවා. මේ නමුත් මම හිතන්නේ ඒක බැලුවහම දැන් ඒ කේන්දරයෙන් බැලුවහම 2026 මොහොගේ වාර්ෂික කේන්දරය බැලුවහම මම හිතන්නේ විම්බල්ඩන් තරගාවලිය නම් කීයටවත් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඒක මම මෙතන මේ ඒක පෙන්වන්න යන්නේ නැහැ. මොකද එතකොට තව මේ වීඩියෝ එක දික් වෙන හින්දා. නමුත් කෙටියෙන් කියන්න තියෙන්නේ ඔහුට මම හිතන්නේ නැහැ විම්බල්ඩන් තරගාවලිය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. රාහුගේ බුධ අන්තර්දශාවේ බුධ මෙතන මම කලින් කිව්වා වගේ ආරුද ලග්නෙන් තුන්වැන්නේ ඉන්නේ. ආරුද ලග්නෙන් තුන්වැන්නට අපිට මේ සුබ ග්‍රහයෙක් ශක්තිමත් වෙනවා නම් හොඳයි කියලා සලකන්න බෑ. සුබ ග්‍රහයෙක් හොඳයි කියලා කිසිසේත්ම සලකන්න බෑ. සුබ ග්‍රහයෙක් ඉන්නවා නම් නීච වෙලා තමයි ඉන්න ඕනේ කියලා කියන්නේ. මම කියන්නේ නැහැ මේ එහෙම ග්‍රහයෝ නීච වෙලා ඉන්න එක මේ හැමතිස්සෙම හොඳ දෙයක් කියලා. නමුත් මේ දැන් කවුරු හරි තරංගිකින් ජයග්‍රහණය කරන්න වගේ දෙයකට ඒක හොඳයි. නමුත් මෙතන නීච වෙලා නෙමෙයි ඉන්නේ. ඉතින් ඒකින්ද අපේ යම් කිසි ආකාරයකින් ශක්තිමත් වෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඒක එච්චරම හොඳ පිළිවීමක් කියලා අපිට කියන්න බෑ. ඒ වගේම මෙතන පරිවර්තනයකුත් තියෙනවා. කොහොමත් මෙතන බුධ අන්තර්දශාවේදී බුදුගේ ප්‍රතිඵල තමයි හම්බෙන්නේ කියලා මම කියන්නේ. ඉතින් එතකොට කොහොම හරි මම හිතන්නේ නැහැ රාහුගේ බුධ අන්තර්දශාව උහුට විම්බල්ඩන් තරගාවලිය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. ප්‍රංශ විවුර්ත තරගාවලිය ජයග්‍රහණය කළාට මම හිතන්නේ නැහැ විම්බල්ඩන් තරගාවලිය උහුට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒක තමයි මට ඇලෙක්සැන්ඩර් සෙවරු ගැනත් කියන්න තියෙන්නේ. ඔව් ඒ අනුව මම පැහැදිලි කළා ඇලෙක්සැන්ඩර් සෙවරුගේ කේන්දරයේ ඇසුරිනුත් ඔහු මේ පාර ජයග්‍රහණය කරන්නේ නැත්තේ ඇයි කියලා. ඉතින් එහෙනම් අපි අවසාන වශයෙන් බලමු. මම කලින් කිව්වා වගේ ජැනික් සින 2026 විම්බල්ඩන් තරගාවලිය ජයග්‍රහණය කරනවා කියලා මම කියන්නේ ඇයි කියලා අපි ඔහුගේ කේන්දරය ඇසුරෙන් බලමු. හරි. ඔව් මේ තියෙන්නේ ජැනික් සිනගේ කේන්දරේ. ඔහු ඉපදලා තින්නේ 2001 අගෝස්තු 16. එච්චර වයසක ඉඩ නෙමෙයි. එතකොට ඔහුගේ ඇවිල්ලා උෂම ලග්නේ කේන්දරයක් තමයි තියෙන්නේ. පැහැදිලිවම ඔහුගේ බොහොම නිවැරදි උපංගලාවක් තියෙනවා කියලා ඇත්තටම කියන්න පුළුවන්. එතකොට උෂම ලග්නේ කේන්දරයක් තියෙන්නේ. අපි උෂම ලග්නේ ඉන්න සෙනසුරු උෂම ලග්නට යෝගකාරකෙක් ලග්නේ ඉන්නවා සෙනසුරු. ඊළඟට ලග්නාධිපති සිකුරු දෙවැන්නේ ඉන්නවා මිථුන රාශිය. ඒ වගේම ලග්නාධිපති ඕනනම් අපිට චන්ද්‍රය විදිහට ගන්න පුළුවන්. මොකද උෂම රාශිය මූල ත්‍රිකෝණ රාශිය වෙනවා චන්ද්‍රයට. එතකොට චන්ද්‍රය ඉන්නෙත් දෙවැන්නේ මිථුන රාශිය. ඒ වගේම එතකොට දෙවැන්නේ ග්‍රහයෝ 4 දෙනෙක් ඉන්නවා මිථුන රාශියේ. ග්‍රහයෝ 4 දෙනෙක් ඉන්නවා. 4 දෙනා තමයි ගුරු, රාහු, සිකුරු, චන්ද්‍රය. හරිද? ඔය 4 දෙනා ඉන්නවා. ඒ වගේම රවි කටක රාශිය 3 වෙන්නේ ඉන්නවා. ඒ වගේම බුධ 4 වෙන්නේ සිංහ රාශියේ ඉන්නවා. ඒ වගේම කුජ වෘශ්චික රාශිය ශ්‍රේෂ්ඨව 7 වෙන්නේ ඉන්නවා. ඒ වගේම කේතු උච්ච වෙලා ධනු රාශිය 8 වෙන්නේ ඉන්නවා. එතකොට කේතු උච්ච වෙනවා කියන්නේ රාහුත් උච්චයි තමයි මිථුන රාශියේ. එතකොට හරි. එහෙනම් ওই ග්‍රහ පිළිම ටික මම ඔක්කොම ටක් ගාලා කිව්වා. එතකොට ලග්නාධිපති
දෙවැන්නට ගියහම ආරුද්ද ලග්නේ ඉන්නේ තුන්වැන්නට. ඇත්තටම ආරුද්ද ලග්නෙන් ග්‍රහ පීඨිය මර්ධනය කරන එක මේ වගේ ක්‍රීඩාව ඒ වගේම කියන්නේ දේශපාලනය වුණත් එම කියන්නේ මැතිවරණ ඒ වගේ කවුරු හරි දිනලා කවුරු හරි පරාදීන ඒ වගේ දේවල් අධ්‍යයනය කරන්න මේ ආරුද්ද ලග්නෙන් ග්‍රහ පීඨිය අධ්‍යයනය කරන එක ඊටමත් ඒව ගැන දැනගන්න ආරුද්ද ලග්නෙන් ග්‍රහ පීඨිය අධ්‍යයනය කරන එක ඊටමත් වැදගත් කියලා මම හිතනවා. ඒක තමයි මම ආරුද්ද ලග්නෙන් ගැන ග්‍රහ පීඨිය සාමාන්‍ය සාකච්ඡා කරන්නේ. නමුත් මෙතෙන්දි කියන්න ඕනේ මේ ආරුද ලග්නෙන් විතරක් ග්‍රහ පීඨිය අධ්‍යයනය කළා කවදාවත් කවුද දිනන්නේ කියලා ඒකෙන් විතරක් අතරම කියන්න බෑ. විශේෂයෙන්ම මේ වගේ ටෙනිස් තරගාවලිය වල මොකද මේ ටෙනිස් වගේ එකක් සාමාන්‍යයෙන් අවුරුද්දෙන් අවුරුද්ද පැවැත්වෙනවානේ මේ මොනවද මේ විම්බල්ඩන් වගේ ඒවා ඒ කියන්නේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ටූර්නමන්ට් අවුරුද්දකට 4ක් විතර තියෙනවා. ඒ වගේ එකක් කවදාවත් මේ ඒ වගේ එකක දිනන්නේ කවුද කියලා මේ ආරුද ලග්නෙන් විතරක් මේ ප්‍රතිඵල බලලා කියන්න බෑ. එතකොට ඒ වගේ තැනකදී තමයි වැදගත් වෙන්නේ වාර්ෂික කේන්දර වගේ දේවල් ඇනුවල් chart කියනවා. නමුත් මම මේ අර සෝලර් රිටර්න් chart එහෙම භාවිතා කරන්නේ මම සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ තිතිපේශ චක්‍ර වගේ ඒවා වැදගත් වෙන්නේ. ඉතින් ඒ වගේ මේ දෙක තමයි. හරිද? ඉතින් ඒවා අධ්‍යයනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා මේ වගේ ටෙනිස් තරගාවලිය වල කවුද දිනන්නේ කියලා දැනගන්න නම්. හරිද? කොහොමදත් අපි බැලුවොත් එහෙම මේ ජැනික් සිනාගේ දශාව මොකක්ද කියලා බැලුවොත් එහෙම ඔහුගේ දැනට ගත වෙන්නේ සෙනසුරු අන්ත දශාව තමයි යන්නේ. හරිද? එතකොට සෙනසුරු මෙතන අපි බැලුවොත් එහෙම ආරුද ලග්නේ 11 තමයි සෙනසුරු ඉන්නේ. සෙනසුරු ඉන්නේ ලග්නේ සෙනසුරු ලග්නේ ඇත්තටම මරණකාරක ස්ථානයේ ඉන්නවා කියලා කියන්න පුළුවන්. කොහොම වෙතත් සෙනසුරු ලග්නේ ඉන්න වෘෂභ රාශියේ ආරුද ලග්නෙන් බැලුවොත් එහෙම ඉන්නේ 11 වෙනි. හරිද? නමුත් ඒක මම එච්චරම හොඳ පිළිටීමක් විදිහට සලකන්නේ නැහැ. ආරුද ලග්නෙන් බැලුවොත් කොහොම වෙතත් කෙසේ වෙතත් මම කියන්නේ ජයග්‍රහණය කරනවා කියලා කියන්නේ ප්‍රධානම හේතුව තමයි මෙතන සෙනසුරු අන්ත දශාවේ මොහු ජයග්‍රහණය කරනවා කියලා කියන ප්‍රධානම හේතුව තමයි සෙනසුරු මෙතන පැහැදිලිවම යෝගකාරකයක්. හරිද? යෝගකාරකයාගේ මහා දශාවේ හෝ අන්ත දශාවේ ඊටමත් හොඳ ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. හරිද? යෝගකාරකයෙක් කියන්නේ කේන්ද්‍ර ස්ථානයක සහ ත්‍රිකෝණ ස්ථානයක අධිපතියෙක්. ඒක තමයි යෝගකාරකයා කියන්නේ. ඒ ග්‍රහයාගේ අන්ත දශාව හෝ මහා දශාව තුළ සුබ ප්‍රතිඵල දෙන්න පුළුවන්. හරිද? එතකොට සෙනසුරු අන්ත දශාව යන්නේ සෙනසුරු යෝගකාරකයෙක් වීම තමයි මම මෙතෙන්දී විශේෂයෙන්ම පෙන්වන හේතුව. 2026 විම්බල්ඩන් තරගාවලිය ජැනික් සිනා ජයග්‍රහණය කරනවා කියන එකට ඒක තමයි මේකෙන් පෙන්වන්න පුළුවන් ප්‍රධාන හේතුව. ඒ කියන්නේ මේ ප්‍රධාන කේන්දරේ මම මේ වාර්ෂික කේන්දර මෙතන මේ කියන්නේ තිතිපේශ chart වගේ දේවල් මම මෙතෙන්දී පෙන්වන්න යන්නේ නැහැ. මොකද මේක වීඩියෝ එක දික් වෙනවා. අනිත් එක මට මේ හැමෝටම මේවා තේරුම් කරගෙන ඉන්න ගියොත් එහෙනම් මේක කරන්න හම්බෙන්නේ නැහැ. දිග වෙනවා වීඩියෝ එක. ඉතින් ඒකින්ද මම මෙතනින් මේක කියන්නේ මේ ප්‍රධාන කේන්දරය විතරයි මෙතනදී පෙන්වන්නේ. තව ගොඩක් දේවල් තියෙනවා. නමුත් මෙතෙන්දී දැන්ට ලේසියෙන් පැහැදිලි කරන්න පුළුවන් දේ තමයි මෙතන යෝගකාරකයා වීම කියන එක. එතකොට යෝගකාරකයා වීම හින්දා තමයි මම පැහැදිලිවම කියන්නේ 2026 විම්බල්ඩන් තරගාවලිය ජැනික් සිනා ජයග්‍රහණය කරනවා කියලා කියන්නේ. දැන් අපි බැලුවොත් එහෙම 2025 2024 දින්නේ නැහැ. 2024 දින්නේ කාලොස් අල්කරාස්. 2025 දුත් ජැනික් සිනා දින්න කාලොස් අල්කරාස් පරාජය කළා. කාලොස් අල්කරාස් මේ පාර නැහැ. ඔහුත් මේ තරගාවලියට සහභාගී වෙන්නේ නැහැ. එතකොට ගිය පාර දින්නෙත් මේ සෙනසුරු අන්ත දශාව. හරිද? සෙනසුරු අන්ත දශාව. ඉතින් ඒක පැහැදිලි කරන්න වෙන්නේ මේ යෝගකාරකයා ඇසුරෙන් තමයි. එතකොට වෘෂභ ලග්නයේට සෙනසුරු 9 සහ 10 අධිපති 9 මකර 10 කුම්භ 9 සහ 10 අධිපති තමයි සෙනසුරු වෘෂභ ලග්නයට. ඒක තමයි මෙතන මම කියන්නේ 2025ත් යන්නේ ඔහුගේ මේ සෙනසුරු අන්ත දශාව යෝගකාරකයාගේ දශාව. එතකොට
2027 පස්වෙනි මාසෙ වෙනකන් මේ සෙනසුරුගේ සෙනසුරු අන්ත දශාව තියෙනවා. ඒ අනුව මම කියන්නේ මේ යෝගකාරකයා වීමත් හින්දා මම හිතනවා ඒ සුබ ප්‍රතිඵල මේ පාර ලැබෙයි කියලා 2026 විම්බල්ඩන් තරගාවලිය ඔහුට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා තමයි මම කියන්නේ. නමුත් තව කාරණා ගොඩක් තියෙනවා. නමුත් ඒ ඔක්කොම මේක නෙමෙයි වෙලාව පැහැදිලි කරන්න. ඒකින්ද මම මෙතනින් මේක නවත්තනවා. ඉතින් ඒ අනුව මම පැහැදිලිවම කියනවා 2026 විම්බල්ඩන් තරගාවලිය පැහැදිලිවම ජයග්‍රහණය කරන්නේ ජැනික් සිනා. ඒක තමයි මගේ අවසාන ජෝතිෂ පුරෝකථනය. අපි බලමු ඒක එහෙම වෙයිද කියලා. ජූනි 29 ඉඳන් ජූලි 12 තමයි ෆයිනල් එක තියෙන්නේ. මම මේ පිරිමි තරගාවලිය ගැන විතරයි කියන්නේ. එතකොට ජූලි 12 ෆයිනල් එක තියෙන්නේ. ඒත් අපි බලමු ජෙනික් සිනාට 2026 විම්බල්ඩන් තරගාවලිය මම කිව්වා වගේ ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයිද කියලා. ජෙනික් සිනා ජයග්‍රහණය කළොත් මගේ අනාගතය සාර්ථකයි කියලා කියන්න පුළුවන්. එහෙනම් මම හිතනවා මම කියන්න ඕන ටික ඔක්කොම කිව්වා කියලා. මම කිව්වා වගේ මම කලින් කිව්වා වගේ මම කියන ජැනික් සිනා 2026 විම්බල්ඩන් තරගාවලිය ජයග්‍රහණය කරනවා කියලා. ඒකට හේතු යම් තාක් දුරකට පැහැදිලි කළා. ඔක්කොම පැහැදිලි කරන්න වෙලාවක් නැහැ. ඔක්කොම පැහැදිලි කරන්න ගියොත් එimhe තව ගොඩක් වෙලා යනවා. ඒකින්ද මම මෙතනින් නතර වෙනවා. ඉතින් ඒ අනුව මම පැහැදිලිවම කියනවා ජැනික් සිනා 2026 විම්බල්ඩන් තරගාවලිය ජයග්‍රහණය කරනවා කියලා. අපි බලමු ඒක එහෙම වෙයිද කියලා. එහෙනම් ඇත්තටම කියන්න ඕන දේවල් ටික ඔක්කොම කිව්වා කියලා මම හිතනවා. ඊළඟට මම කරන වීඩියෝ එක ගැන දැම්ම අදහසක් නැහැ. මම ඔයගොල්ලන්ට කියනවා ඔයගොල්ලෝ බැලුවේ නැත්නම් මගේ 2026 විෆා ලෝක කුසලානේ ගැන මගේ ජෝතිෂ පුරෝකථනය බලන්න කියලා. මේ වීඩියෝ එකට කලින් දාපු මම වීඩියෝ එක ඒක බලන්න කියලා මම ඔයගොල්ලන්ට කියනවා. ඒක මේ මගේ ජෝතිෂ පුරෝකථනය මම ඉදිරිපත් කරලා තියෙනවා 2026 විෆා ලෝක කුසලානේ ගැන. 2026 විෆා ලෝක කුසලානේ ජයග්‍රහණය කරන්න පුළුවන් ටීම් දෙකක් ගැන මම කියලා තියෙනවා. ටීම් 48න් ටීම් දෙකක් කියලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකත් බලන්න පුළුවන්. එහෙනම් මම මේ වීඩියෝ එකේ කියන්න තියෙන ටික ඔක්කොම කිව්වා කියලා හිතනවා. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඊළඟට මම කරන වීඩියෝ එක ගැන මට දැම්ම අදහසක් කියන්න බෑ හරියටම කියන්න බෑ. කොහොම වෙතත් මම කියනවා මගේ වීඩියෝ එක ලයික් කරන්න, ඒ වගේම පුළුවන් නම් ෂෙයා කරන්න, ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න, bell notification එක on කරන්න. එතකොට මම වීඩියෝ එකක් දැම්ම හැටි ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මම හැමදාම වීඩියෝ දාන්නේ නැති හින්දා ඒක ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ ඔයගලන්ට. හරි එහෙනම් මම කියන්න ඕන ටික ඔක්කොම කිව්වා. එහෙනම් ඔයගොල්ලන්ට හැමෝටම මේ වීඩියෝ එක බලුවට බොහොම ස්තුතියි කියලා අවසාන වශයෙන් කියනවා. බොහොම ස්තුතියි.